අයිබෝන් සියලු දෙනාටම මම ඇහෙනවා ඇති මම කතා කරනවා ඔයාලට ඇහෙනවද? හොඳයි. එහෙනම් සියලු දෙනාම ඊටම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. මම හිතනවා අද පොයේ දවස වුණාට කාටවත් ගැටලුවක් ඇති නොවෙනවා ඇති. ඒ මොකද මම අටට දැම්මේ එකයි තමන්ගේ පින්දහම් කටයුතු කරගෙන ඊට පස්සේ මේ අපේ අධ්‍යයන කටයුත්තත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් නිසා විශේෂයෙන් හොඳට පින්දහම් කරගෙන අධ්‍යයන කටයුතු කරපුවාම ඒවා හොඳට අපට ධාරණය වෙනවා. ඒකටත් අවස්ථාව තියෙනවා. මම හිතනවා තව කට්ටිය සම්බන්ධ වේවි. නමුත් අපි රෙකෝඩින් දාලා තියෙනවා. එතකොට මූලිකව ගත්තාම අපි අද මේ කතා කරන්න උත්සාහ දරන්නේ ආරම්භ කරන්නේ සමාජ විද්‍යාව ප්‍රශ්න සාකච්ඡා කිරීමේ දෙවෙනි සැසිය. පළවෙනි සැසිය අපි ඊට ඉස්සෙල්ලා මගේ මතකයේ හැටියට ගිය මාසේ අපි තිබ්බා. තියලා ඒකේ ප්‍රශ්න වලට උත්තර ලියලා මේ වෙනකොට මට ලැබෙමින් පවතිනවා. ලැබෙමින් පවතිනවා කියන්නේ දැන් මම හිතනවා කාලේ අවසానයි. එතකොට මම අදින් පස්සේ ඒ ටික බලන්න කටයුතු කරනවා. හෝල් එකේ කට්ටිය පොරොන්දු වුණා එදා ඉංග්‍රීසි දවසේ ලියලා ගෙනත් දෙනවා කියලා. හැබැයි මම පණිවිඩයකුත් තිබ්බා. මට හම්බ වුණේ නැහැ. ඒ කියන්නේ පොරොන්දු වුණාට මං හිතනවා ඒගොල්ලෝ වෙන කාට හරි ඒ ටික ලියලා බලන්න දෙන්න ඇති. ඒ මොකද ඔය සමහර එහෙම ඉන්නවනේ. මම ඉගෙනුවාට පේපර් බලන්න වෙන කට්ටිය ඉන්නවා. එතකොට ඒක ප්‍රශ්නයක් නෑ. මට අර ප්‍රශ්නේ තියෙන්නේ කවුරු හරි ඒක බලන්නේ නැත්නම් තමයි. කවුරු හරි ඒක බලනවා නම් ඒක ගැටලුවක් නෑ. හොඳයි. එතකොට මම අද උදේ ඔයාලට A4 sheet එක පැත්තක් විතරක් තියෙන කෙටි හෑන්ඩ් අවුට් එකක් සමූහයට යොමු කරා print එකක් ගන්න කියලා. අද කතා කරන ප්‍රශ්නෙට අදාළව අපි කතා කරන්න බලාපොරොත්තු වෙන සැකිල්ල ඒකේ තියෙනවා. අද ඔබට ඒකේ print out එකක් ගන්න බැරි වුණා නම් ඒක ගැටලුවක් කරගන්න එපා. දැන් ෆෝන් එකේ හරි තියෙනවනේ. ඒක පොඩ්ඩක් බලා ගන්න. එතකොට ඒකේ print එකක් අරගෙන තියාගන්න. දැන් මම ආරම්භ වෙන අවස්ථාවේදීම කියන්නේ මේකටත් ඔයාලා උත්තර ලියන්න ඕනේ. මම ඒකට ඔයාලට දැනට දිනය දෙනවා අද 29යි ලබන මාසේ අපේ සති 4 ඉවර වෙන්නේ 22න් 21 වෙනිදා ලබන මාසේ 21 වෙනිදා දක්වා ඔබට දිනේ තියෙනවා ශාලා අයටත් හෝල් අයටත් මේ ඔන්ලයින් අයටත් මේ අද අපි කතා කරන ප්‍රශ්නෙට උත්තර ලියන්න. දැන් මූලිකව පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. ඇයි අපි මෙහෙම දෙයක් කරන්නේ? මේ මම කතා කරන ඔක්කොම ප්‍රශ්න පහුගිය විභාගවල තිබිච්ච ප්‍රශ්න. දැන් අද මේ සාකච්ඡා කරන ප්‍රශ්නය 19 අවුරුද්දේ විභාගෙට ඔබෙන් අහපු ප්‍රශ්නේ. දැන් මේ අවුරුද්දේ විභාගෙටත් ඕ වගේම ප්‍රශ්නයක් ඇහුවා. ඒ කියන්නේ මේ කියන සංකල්පයෙන්ම අදාළ කරගෙන ප්‍රශ්නයක් අහලා තිබුණා. එතකොට මගේ අපේක්ෂාව ඔබ විභාගයට යන්න ඉස්සෙල්ලා එක ප්‍රශ්න පත්‍රයකින් මේ වගේ පේපර් ඩිස්කෂන් එහෙම නැත්නම් මේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා 10ක් කරන්න. ඒ කියන්නේ එක පේපර් එකකට. එතකොට අපිට ওই තියෙන විභාගෙට තියපු ප්‍රශ්න මදි වේවි. නමුත් මම ප්‍රශ්න හදලා හරි කතා කරනවා. මගේ ඇස්තමේන්තුව ඒ කියන්නේ මගේ ප්ලෑන් එක තමයි මම මේ වේලාසනින් කියන්නේ. එක පේපර් එකකින් ප්‍රශ්න 10ක් කතා කරන්න ඔබත් එක්ක. එතකොට ඒකෙන් ප්‍රශ්න පත්‍ර දෙකට ගත්තාම එතකොට ප්‍රශ්න 20ක් අපි කතා කරනවා.
ඇත්තටම විභාගයට යනකොට ඔබට ලොකු සූදානමක් එක්ක යන්න පුළුවන්. මොකද මේ වගේම ප්‍රශ්නයක් තමයි අහපව එන්නේ. එතකොට ඔය පාඩම් කරන්න ලොකුවට දඟලන්න මහන්සි වෙන්න දෙයක් නැහැ. ඊට අමතරව විභාගයේ නිශ්චිත කරාට පස්සේ මම ප්‍රශ්න පත්‍ර දෙකටම සම්මන්ත්‍රණයක් කරනවා. ඒ සම්මන්ත්‍රණය කරන්නේ ඉලක්කගත ප්‍රශ්නත් එක්කලා. ඒ කියන්නේ ආදර්ශ ප්‍රශ්න පත්‍රයකුත් එක්කලා. මම ඔය ඉතිසලා ඔයාලට පෙන්නවා ෆිසිකල් ක්ලාස් එකේ අයටත් මම ඒක පෙන්නවා. ඒ වගේම ඔන්ලයින් එකේ අයටත් මම ඒක පෙන්නවා. මේ අවුරුද්දේ විභාගයට අහපු ප්‍රශ්නයයි. එතකොට මම විභාගයට යන්න ඉස්සරලා ඔයාලත් එක්ක දරුවොත් එක්ක කතා කරපු ප්‍රශ්න පත්‍රයේ දෙක කොහොමද කියන එක. එතකොට ඒක ඔබටත් ඒ විදිහටම කරනවා කියන එක මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. හොඳයි. දැන් මම අද කතා කරන ප්‍රශ්නේ ඔබට මම වේලාසනින් දීලා තිබුණා. ඒකේ දුන්නේ මොකක්ද? සමාජ යථාර්ථය ගවේෂණය කර ගැනීමේදී සමාජ විද්‍යාත්මක පරිකල්පනයක් අවශ්‍ය වන්නේ ඇයිදයි නිදසුන් ඇසුරෙන් පැහැදිලි කරන්න. ඕක තමයි ප්‍රශ්නේ. දැන් මේක කාට හරි ගන්න බැරි වුණා නම් මොනවා හරි ගැටලුවක් තිබුණා නම් මේක ලියා ගන්න. සමාජ යථාර්ථය ගවේෂණය කර ගැනීමේදී සමාජ විද්‍යාත්මක පරිකල්පනයක් අවශ්‍ය වන්නේ ඇයිදයි නිදසුන් ඇසුරෙන් පැහැදිලි කරන්න. එතකොට මම මූලිකව කියන්න ඕනේ මේ ප්‍රශ්නයට අදාළ කිසිදු කාරණයක් මම නෝට් එකේ දීලා නැහැ. ඒ කියන්නේ මේ සමාජ විද්‍යාත්මක පරිකල්පනය කියලා මාතෘකාවක් අපි කරලා නැහැ. ඒක කියන්න ඕනේනේ මූලිකවම. ඒ කරලා නැත්තේ අපේ සිලබස් එකේ එහෙම සමාජ විද්‍යාත්මක පරිකල්පනයක් කියන මාතෘකාවක් තියෙනවා කියන එක මට මතකයක් නැහැ. හැබැයි මේ ප්‍රශ්නය හැමදාම අහනවා. එහෙනම් මොකක්ද මේ? ඇයි එහෙම අහන්නේ ප්‍රශ්නයක්? මේ ප්‍රශ්නේ අහන්නේ අපි සමාජ විද්‍යාව හදාරන විද්‍යාර්ථීන් හැටියට මූලිකව ගත්තොත් මේ සංකල්පය අපි ඔය කතා කරන හැම මාතෘකාවක් තුලම ගැබ් වෙලා තියෙනවා. අන්තර්ගත වෙලා තියෙනවා. ඔයාලා බැලුවොත් මම හිතනවා 2019 තමයි ඉස්සල්ලාම විභාගෙ තියන්නේ මේ අලුත් විෂය නිර්දේශය. 2019 ඉඳලා දැන් මේ 24 බැච් එක තිබ්බනේ. ඒ දක්වාම හැම අවුරුද්දකම අහපු ප්‍රශ්නයක් මේ සමාජ විද්‍යාත්මක පරිකල්පනය කියන එක. ඒක නිසා අනිවාර්යෙන් ඔබේ අවුරුද්දෙත් ඔබට નિયમિત විභාගෙත් මේකේ ප්‍රශ්නයක් අහනවා. ඒක ඊටාම පැහැදිලි. එතකොට දැන් මූලිකව ගත්තොත් ප්‍රශ්නයකට උත්තර ලියනකොට මම මේවා කියලා තියෙනවා පළවෙනි දවසේ මම මේක කියලා තියෙනවා ප්‍රශ්නයකට උත්තර ලියනකොට මූලික කොටස් 3ක් තියෙනවා. මම මේ දෙවෙනි දවසේ පළවෙනි දවසේ හිටියේ නැත්තම් කවුරු හරි මේ කියන්නේ මූලික කොටස් 3ක් තියෙනවා. එකක් තමයි ප්‍රශ්නයට අපි පිවිසීමක් ලියන්න ඕනේ. ඒ පිවිසීම තුළ අපි කියන්න ඕනේ මේ සංකල්පය හා මේ අහලා තියෙන ප්‍රශ්නය පිළිබඳ යම් කෙටි පැහැදිලි කිරීමක්. එහෙම නැත්නම් පිවිසීම කාට හරි පරීක්ෂකවරයෙක් කියවපුවාම දැනෙන්න ඕනි ඔහුට හෝ ඇයට මෙයා මේකට උත්තරේ ලියන්නේ දැනුවත්භාවයෙන් කියලා. මේක දැනගෙන තමයි මෙයා මේකට උත්තරේ ලියන්නේ කියලා. ඒ කියන්නේ අර අපේ සමස්තය පැහැදිලි කරන කැඩපතක් තමයි පිවිසීමක් කියලා කියන්නේ. ඊළඟට ඒකේ දෙවෙනි කොටස තමයි මොකක්ද? බඳ කොටස. ඒ කියන්නේ මැද කොටස. අපි ඒකේ තමයි මේකේ තියෙන වැදගත්ම කරුණු කාරණා සියල්ලක් ලියන්නේ. ඒ කියන්නේ වැදගත්ම කරුණු කාරණා කියන්නේ. ඒ කියන්නේ අනිත් ටික වැදගත් නැද්ද එතකොට අපිට? නෑ. ඒකේ තමයි අපි ලියන්නේ මොනවද?
සංකල්ප, න්‍යායන්, මූලධර්ම, වර්ගීකරණය, විශ්ලේෂණය මේ සියල්ල ලියන්නේ අපි මෙන්න මේ කියන බඳ කොටසේ එහෙම නැත්නම් මැද කොටසේ. ඊළඟට අවසානයේ අපි මේකේ සංක්ෂිප්තයක් ලියන්න ඕනේ. එහෙම නැත්නම් අපි අවසානයේ නිගමනයක් අවසානයක් තියෙන්න ඕනේ. එතකොට මෙන්න මේ මුල මැද අග කියන කොටස් තුනම අන්‍යෝන්‍ය සම්බන්ධතාවයකින් අපි මේකේ ලියන්න ඕනේ. ඊළඟට අපි හැම වෙලේම අපිට පුළුවන්කම තියෙන්න ඕනේ මොකක්ද මේ ප්‍රශ්නේ තියෙන කොටස් ටික පැහැදිලි කරගන්න. මම හැමදාම කියන කතාව බොහෝ ප්‍රශ්නවල මතු පිටින් බැලූ බැල්මට පෙනුන්නේ නැතුවට ඒකේ කොටස් දෙකක් තියෙන්න පුළුවන්. එතකොට මේ කොටස් දෙකටම අපි ප්‍රමාණවත් සැලකිය යුතු උත්තරයක් ලියන්න ඕනේ. දැන් මේකේ ගත්තොත් මේ ප්‍රශ්නේ මොකක්ද? සමාජ යථාර්ථයේ ගවේෂණය කර ගැනීමේදී සමාජ විද්‍යාත්මක පරිකල්පනයක් අවශ්‍ය වන්නේ ඇයිදයි නිදසුන් ඇසුරින් පැහැදිලි කරන්න. බැලු බැලමට මේකේ අපට තේරෙන්නේ නිකන් මේකේ එක කොටසයි තියෙන්නේ. හැබැයි මේකේ එහෙම බැලු බැලමට එක කොටසක් තිබුණත් මේකේ කොටස් දෙකක් තියෙනවා. පැහැදිලි කරගත යුතු සංකල්ප කීපයක් තියෙනවා. මූලිකවම අපි පළමු කොටස තමයි මේකේ අපි පැහැදිලි කරන්න ඕනි මොකක්ද සමාජ විද්‍යාත්මක පරිකල්පනය කියන්නේ. සෝසියොලොජිකල් ඉමේජිනේෂන් කියන්නේ මොකක්ද? සමාජ විද්‍යාත්මක පරිකල්පනය. ඒ වගේම තමයි දෙවෙනි කොටසේ අපි පෙන්නලා දෙන්න ඕනි පැහැදිලි කරන්න ඕනි මොකක්ද ඇයි සමාජ යථාර්ථය අවබෝධ කරගන්න. සමාජ යථාර්ථය ගවේෂණය කරගන්න පරිකල්පනයක් අවශ්‍ය වෙන්නේ ඇයි කියලා. නිකන් පැහැදිලි කරලා බන්නේ. නිදසුන් එක්ක පැහැදිලි කරන්න ඕන. කරුණු කාරණා එක්කලා පැහැදිලි කරන්න ඕන. දැන් ඒක පැහැදිලි කරන්න වැදගත් වෙන අදාළ කරගන්න පුළුවන් කරුණු 10ක් මම පොයින්ට් අවුට් කරලා තියෙනවා මේ ඔයාලට දුන්න මේ හෑන්ඩ් අවුට් එකේ. මම පොඩ්ඩක් එක ඉන්නකෝ. ඔයාලට පේනවා ඇති මේ හෑන්ඩ් අවුට් එකේ කරුණු 10ක් මම පැහැදිලි කරලා තියෙනවා. මේක ඊටාම කෙටි හෑන්ඩ් අවුට් එකක්. හැබැයි ඔය සමස්ත ප්‍රශ්නේ පිළිතුර ලියන්න ඕනේ අර අපි කියන්නේ මොකද්ද ෂෝට් නෝට් හදා ගන්නවා කියන්නේ. මේ ෂෝට් නෝට් එක තමයි මේකේ තියෙන්නේ. එතකොට මේක තුල මම මේ කරුණු 10ක් කියන්නේ මොකටද? ඇයි මේක අපට අවශ්‍ය වෙන්නේ කියන එක සනාථ කරන්න. එතකොට මේවට උදාහරණ කියන්න ඕනේ. දැන් මම උදාහරණ මේකේ කියලා නැහැ. ඒවා උදාහරණ ප්‍රායෝගිකයි. ප්‍රායෝගික සමාජයත් එක්ක ගලපලා සමාජයේ තියෙන තත්ත්වයන් විග්‍රහ කරන්න. මම උත්සාහ දරනවා සාමාන්‍යයෙන් මේ කරුණු 10ටම එක එක උදාහරණය හරි පැහැදිලි කරන්න. එක එක උදාහරණයක්. දැන් එක එක පැහැදිලි කරත් උදාහරණ 10ක් නේ. දැන් මේ තියෙන උදාහරණ නෙවෙයි. මේ තියෙන කරුණු. ඒතර මේ එක කරුණකට එක උදාහරණයක් හරි පැහැදිලි කරන්න මම උත්සාහ දරනවා. සමහරවිට මට ඊට වැඩිය කියා ගන්න පුළුවන් වේවි. එතකොට දැන් අද පන්තියේ තියෙන විශේෂත්වය තමයි මම ඔයාලට එක කියලා තියෙනවා. අද පන්තියේ අපි සටහන් කියවන්නේ නැහැ. මේක සටහන් කියවන්නේ නැහැ. හැබැයි මම කියනවා. ඔයාලට ලියා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ රෙකෝඩින් එක මම YouTube දාන්නේ. ලින්ක් එක ගැටලුවක් වෙන්නේ නැහැ. ලින්ක් එක නැති වුණත් ඕන දවසක් ඔයාලට බලන්න පුළුවන්. මම ඒක මකන්නෙත් නැහැ. මේවා මාරු කරන්නෙත් නැහැ. මේක මම ඕන කෙනෙකුට බලන්න තමයි දීලා තියෙන්නේ. දැන් මම අද ලින්ක් එකක් දැම්මේ ඕන කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්. ඇත්තටම මේ එහෙම දාන්නේ මේක මම හිතනවා අපේ පන්තියට එන්න බැරි කෙනෙකුට මේ අවස්ථාව තියෙන්න ඕනේ. එකක්. අනිත් පැත්තෙන් සමහරලාට එයාලා දන්නේ නැහැ මෙහිම පන්තියක් තියෙනවද මේකේ කොහොමද වැඩ වෙන්නේ කියන එක.
එහෙනම් ඒක දැනගන්න අවස්ථාවකුත් තියෙන්න ඕන කියන එක තමයි මේක. එහෙම මම ඕපන් කරලා තියෙන්නේ. ගිය අවුරුදු වලත් එහෙම කරා. හැබැයි මේ වගේ ටිකක් සංවිධානාත්මකව මට කරන්න බැරි වුණා. නමුත් දැන් මේ කොහෙන් හරි දැන් අද පොය දවසනේ. අද පොය දවස. හැබැයි ඒ පොය දවස වුණත් මම මේක යොදාගත්තා ටිකක් ඔයාලටත් ඒකට අවස්ථාව දීලා. හොඳයි. දැන් අපි වැඩේ පටන් ගමු. මෙච්චර වෙනකන් අපි මේකට අදාළයි පටපිට තියෙන පසුබිම් තොරතුරුනේ කතා කරේ. දැන් අපි මූලිකව පැහැදිලි කරගන්න ඕනේ මොකක්ද සමාජ විද්‍යාත්මක පරිකල්පනයක් කියලා අදහස් කරන්නේ කියන එක. විශේෂයෙන් ගත්තොත් මම ඔකේ පොඩ්ඩක් කියලා තියෙනවා. එතකොට ඒක ඔයාලට අදාළ කරගන්න පුළුවන්. සමාජ විද්‍යාත්මක පරිකල්පනයක් කියලා කියන්නේ මූලිකව එක පැත්තකින් ගත්තොත් සමාජ විද්‍යාව තුළ සාකච්ඡා කරන ඊටාම වැදගත් සංකල්පයක්. ඊටාම වැදගත් සංකල්පයක් තමයි සමාජ විද්‍යාත්මක පරිකල්පනය කියලා කියන්නේ. එක පැත්තකින් පුජ්‍යලයකගේ පෞද්ගලික අත්දැකීම් ඒ වගේම ගැටලු ඔහුගේ හැසිරීම් රටාවක් ක්‍රියාකාරකම් ඒ පුජ්‍යලයා ජීවත් වෙන පුළුල් ඒ පුජ්‍යලයා ජීවත් වෙන පුළුල් සමාජ සංස්කෘතික ආර්ථික ඒ වගේම ඓතිහාසික සමාජ සංදර්භයත් එක්ක ගලපලා සම්බන්ධ කරමින් වටහා ගන්න උත්සාහ දරන එක තමයි සමාජ විද්‍යාත්මක පරිකල්පනය කියලා කියන්නේ. ඒ කියන්නේ මේක තවදුරටත් මේක අපේ භාෂාවෙන් තවදුරටත් කිව්වොත් මම මේ කියන්නේ මේකේ ටිකක් මේ න්‍යායාත්මක භාෂාවක්. මේක අපේ භාෂාවෙන් කිව්වොත් අපිට ගත්තොත් අපේ පෞද්ගලික ජීවිතයේ අත්දැකීම් තියෙනවා. ඒ වගේම අපේ පෞද්ගලික ජීවිතයේ අපට අවබෝධයන් තියෙනවා. ඒ වගේම අපේ විවිධ හැසිරීම් රටාවන් තියෙනවා. හැබැයි ඔය සියල්ල බැඳිලා තියෙනවා, ගැට ගැහිලා තියෙනවා මොනවත් එක්කද? මේ සමාජයේ තියෙන පුළුල් සමාජ ජාලයන් එක්කලා. පුළුල් සමාජ ආයතනයන් එක්කලා. ආර්ථික සමාජ ආර්ථික දේශපාලනික වගේම සංස්කෘතිකමය ක්‍රියාකාරකම් එක. එතකොට මේ දෙක අර පහසුවෙන් වෙන් කරන්න බැරි විදිහට එකට ගැට ගැහිලා බැඳිලා තමයි ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි ඒ ක්‍රියාත්මක වීම තුළ අපිට දකින්න වෙනවා වෙනත් විදිහකට. එහෙම නැත්නම් අමුතු දෘෂ්ටි කෝණයකින්. තවත් විදිහකින් කියනවා නම් අලුත් ඇහැකින් බලන්න වෙයි. අන්න ඒක තමයි මේ දෙක එකට සම්බන්ධ කරලා අලුත් ඇහැකින් බලන එක තමයි මේ සමාජ විද්‍යාත්මක පරිකල්පනය කියලා කියන්නේ. මේක ටිකක් පැහැදිලි කරගන්න සමාජ විද්‍යාත්මක පරිකල්පනය කියන්නේ මොකක්ද කියලා ටිකක් පැහැදිලි කරගන්න අපිට උදාහරණයක් ගත්තොත් දැන් අපි හිතමුකෝ දැන් මේ උදාහරණේ මම ඉස්සරහදීත් මම හිතනවා බද්ධ කරලා තියෙනවා. අපි හිතන්නකෝ මේක දැන් පෞද්ගලික කාරණා ඒකෙන් ඔබට ගිහින් බලන එකනේ මේ සමාජ විද්‍යාත්මක පරිකල්පනය කියන්නේ. එතකොට මෙන්න මේක පෞද්ගලික දෘෂ්ටි කෝණයකින් ගත්තොත් මේ වගේ විග්‍රහයක් මොකක්ද? පුජ්‍යලයකට රැකියාවක්. මේ උදාහරණයකින් මම පැහැදිලි කරන්න හදන්නේ සමාජ විද්‍යාත්මක පරිකල්පන. පුජ්‍යලයකට රැකියාවක් නැහැ. දැන් අපි හිතනවා සමාජයේ කල්පනා කරනවා පුජ්‍යලයකට රැකියාවක් නැතිකොට ඔහුගේ තියෙන කම්මැලි ගතිය නිසා ඔහුට රැකියාවක් නැහැ. ඔහුගේ තියෙන කම්මැලි ස්වභාවය නිසා ඔහුට රැකියාවක්. එහෙම නැත්නම් ඔහුගේ අධ්‍යාපනය මදි නිසා ඔහුට යම් කියන්නේ ප්‍රමාණවත් අධ්‍යාපනයක් නැති නිසා
ඔහුට රැකියාවක් නැහැ. එහෙම නැත්තම් ඔහු කිසිදු දෙයකට දක්ෂතාවයක් නැති නිසා රැකියාවක්. එහෙමත් නැත්තම් සමහර විටක පෞද්ගලික දෘෂ්ටි කෝණයෙන් අපි හිතනවා ඒ පුජ්‍යලයට කිසිදු උවමනාවක් නැහැ රැකියාවක් කරන්න. ඒක නිසා රැකියාවක්. ඔය සමහර මිනිස්සු ගම්වල කියන්නේ ගෑණි හම්බ කරලා දෙනවා ඌ කකා ඉන්නවා. දැන් එහෙමනේ මිනිස්සු කියන්නේ. අන් ඒව තමයි පෞද්ගලික දෘෂ්ටි කෝණයන් කියන්නේ. දැන් මම මේ වචනේ පාවිච්චි කරාට මේ කියන්නේ මට ඕනන්නේ මේක ඔයාලට ගොඩක් පැහැදිලි කරලා දෙන්න. අපි එහෙම කියනවා. එක්ක අපි කියනවා අම්මා තාත්තා හම්බ කරලා දුන්න ඒවා තියෙනවා. ඌ ඒවා කකා විනාශ කර කර ඉන්නවා. දැන් ඔන්න මොකක්ද මේ පුජ්‍යලයකට රැකියාවක් නැහැ කියන ගැටලුව අපි සමාජයේ බොහෝ දෙනෙක් ඒ පුජ්‍යලයා පෞද්ගලිකව දකින විදිහ. පෞද්ගලික දෘෂ්ටි කෝණය මොකක්ද කියන එක. එතකොට හැබැයි මේක ටිකක් ඕකෙන් එහාට ගිහිල්ලා අපේ සමාජ විද්‍යාත්මක පරිකල්පනය එහෙම නැත්නම් සමාජ විද්‍යාත්මක දෘෂ්ටි කෝණයක ඔක බලන්න ඕන. ඔක බලපුවාම සාමාන්‍යයෙන් අපි හිතමුකෝ මෙන්න මෙහෙම පරිේශනාත්මක පිළිගැනීමක් තියෙනවා. මේක මේ නිකන් ආවට ගියාට කියන එකක් නෙමෙයි පරිේශනාත්මක පිළිගැනීමක් තියෙනවා. මොකක්ද තියෙන්නේ? සාමාන්‍ය මිලියන 10ක ශ්‍රම බලකායක් ඉන්න රටක මිලියන 2කට රැකියාව නැත්තම් ඒක ඒ තනි පුජ්‍යලයන්ගේ වරදක් නෙවෙයි. ඒක ඒ තනි පුජ්‍යලයන්ගේ වරදක් නෙවෙයි. මොකද්ද? මිලියන 10ක ශ්‍රම බලකායක් ඉන්න රටක මිලියන 2කට රැකියාවක් නැහැ. මිලියන 10ක් කියන්නේ ලක්ෂ 100ක්. මිලියනයක් කියන්නේ ලක්ෂ 10ක් නේ. එතකොට ඒ කියන්නේ කෝටියක්. කෝටියක් ඉන්න රටක ලක්ෂ 20කට රැකියා නැහැ. එහෙමනම් ඒක ඒ පුජ්‍යලයන්ගේ ගැටලුවක් නෙමෙයි. ඒක ඊටාම පැහැදිලිව සැබෑ ලෙසම ඒ රටේ ක්‍රියාත්මක ආර්ථික ප්‍රතිපත්තිවල අවුලක්. එහෙම නැත්නම් ඒ රටේ කාර්මීකරණයේ තියෙන අර්බුදයක්. එහෙමත් නැත්නම් අධ්‍යාපන ක්‍රමයේ තියෙන ගැටලුවක් නිසා ඇතිවෙච්ච දෙයක්. අන්න ඒ වගේ උපකල්පන ගොඩක් එනවා ඒකත් එක්ක. ඒ කොහොමද එන්නේ ඒවා? අපි අලුත් විදිහට ඒක බලපුවා. එතකොට මෙන්න මේක තමයි සමාජ විද්‍යාත්මක පරිකල්පනය කියන්නේ. ඒ කියන්නේ තවදුරටත් ඒක පැහැදිලි කරනවා නම් ඒ කියන්නේ මේ සාමාන්‍ය පොදු ජනතාව දකින විදිහට වැඩිය. අමුතු විදිහකට වෙනස් විදිහකට ඒක අපට දකින්න පුළුවන් නම් ඒක තමයි සමාජ විද්‍යාත්මක පරිකල්පනය කියන්නේ. එතකොට මේක සාහිත්‍යයෙන්ුත් අපට සමාජ විද්‍යාත්මක පරිකල්පනය කියන්න පුළුවන්. දැන් ඕක එක පැත්තකින් කියනවා සාහිත්‍ය ප්‍රතිභාව කියලා. ඕක සංස්කෘත පඬිවරු කියලා තියෙන්නේ අපූර්ව වස්තු නිර්මාණ ක්ෂමා ප්‍රතිභා කියලා. ඒගොල්ලෝ මොකක්ද? පරිකල්පනය දැකපු විදිහ. සමාජ විද්‍යාත්මක පරිකල්පනය නෙමෙයි පරිකල්පනය දැකපු. මොකද්ද? අපූර්ව වස්තු නිර්මාණ ක්ෂමා ප්‍රතිභා. ප්‍රතිභාව කියන්නේ ඒක තමයි. අපූර්වත්වයෙන් යමක් දිහා බලන්න පුළුවන් නම් ඒක තමයි ප්‍රතිභාව කියන්නේ. ඒක තමයි පරිකල්පනය. පඬිවරු. දැන් ඒක තමයි අපි මේ සමාජ විද්‍යාත්මක සෝෂියොලොජිකල් ඉමේජිනේෂන් කියලා කියන්නේ. ඕක සිංහල සාහිත්‍යයේ කියනවා මේ මට මතක නැහැ මගේ මතකයේ හැටියට ටිබෙට් ජාතික ඇස් මහින්ද හාමුදුරන්ගේ කවියක් තියෙනවා. මොකක්ද? නිල් තනකොළ මල් ඉසුරුණු මොකක්ද මට ඒක කවිය හරියට එන්නේ නැහැ. නිල් තනකොළ මල් ඉසුරුණු කාට හරි මතක තියෙනවා නම් කියන්න. ඒක කියන්නේ මට කවිය මතකෙට එන්නේ නැහැ.
කාට හරි මතක තියෙනවා නම් chat එකට හරි දාන්න. ඒක කියන්නේ අහස දිහා තරු පායලා අහස තියෙනවා. හැබැයි දකින්නේ කොහොමද? අහස හරියට නිල් තනකොළ පිට්ටනියක් වගේ. කොච්චර ලස්සනද රැට කියලා තමයි අවසාන පදේ තියෙන්නේ. මට ඒක මතකෙට එන්නේ නැහැ. සෝරි. මේ දැන් ඒකේ මොකද්ද කියන්නේ? අහසේ තරු පායලා තියෙනවා. හැබැයි කවියා දකින්නේ කොහොමද? ඒක නිල් තනකොළ මේ පිට්ටනියක් වගේ. තරු ඉහිල්ලා තියෙන. ඒක තමයි අපි ඔක්කොම බලන විදිහට නෙමෙයි. අපි ඔක්කොම බලන විදිහට සෝරි අනේ. අපි ඔක්කොම බලන විදිහට නෙමෙයි. ඒක ඒ පුජ්‍යලයා බලන්නේ. ඒක තමයි මොකක්ද මේ පරිකල්පනය කියලා කියන්නේ. එතකොට දැන් ඔන්න ඔය පරිකල්පනය ගත්තාම අපිට ඊටාම වැදගත් මොකටද සමාජ යථාර්ථය අවබෝධ කරගන්න. විශේෂයෙන් පරිකල්පනය ගත්තාම පූර්ව නිගමන වලින් මිදෙන්න පුළුවන්. ඒ කියන්නේ පුජ්‍යලයක් දෙස බාහිරව දැකලා බාහිරින් බලා තීරණ ගන්නවට වැඩිය ඔහු බැඳිලා ඉන්න සමාජ ආර්ථික සංස්කෘතික තත්ත්වයන් මත පදනම් වෙලා තීරණ ගන්න පුළුවන් වෙන්නේ අපිට සමාජ විද්‍යාත්මක පරිකල්පනය. ඒ වගේම තමයි මේ සමාජයක තියෙන වෙනස්කම් ඇති කරන්න. අපි ගත්තොත් සමාජයක තියෙන දුප්පත්කම, එතකොට අපරාධ, විරැකිය වගේ මේ තත්ත්වයන්, මේ අර්බුද, ගැටලු ඒවා පෞද්ගලික මට්ටමින් විසඳන්න බෑ. ඒවා පෞද්ගලික මට්ටමින් විසඳන්න බෑ. ඒකට අර ව්‍යුහාත්මක වෙනස් වීම, ස්ට්‍රක්චරල් චේන්ජ් එකක්. ඒ කියන්නේ මේකේ මොකේද මේ ව්‍යුහය වෙනස් කරන්න ඕනේ කියන එක වටහා ගන්න මේක වඩා අවශ්‍යයි. ඒක නිසා සමාජ විද්‍යාත්මක පරිකල්පනය කියන්නේම සමාජ විද්‍යාවේ අත්‍යවශ්‍ය අංගයක් කියන එක අපට පැහැදිලි කරන්න පුළුවන්. දැන් ඔන්න ඔය ටික අපට දැන් කියන්න පුළුවන් මොකක්ද සමාජ විද්‍යාත්මක පරිකල්පනය කියන මේකේ අවශ්‍ය පිවිසීමට. ඒකට අවශ්‍ය කරුණු කාරණා ටිකක් තමයි මම කිව්වේ. දැන් ඔයාලට මම මේ කියන විදිහට ලියා ගන්න බැරි වෙනවා ඇති. පුරුදු වෙන්න. මේක තව පාරක් බලන්න. එතකොට මේක තව පාරක් බලන්න. එතකොට මේක ඔයාලට මේක පුරුද්දක් වෙනවා. හොඳයි. දැන් ඊළඟ කාරණේ තමයි දැන් අපි මේකේ පළවෙනි ඡේදේ ඔහොම ලියලා ඊළඟ එකේ අපි පටන් ගන්නවා මොකටද? අන්න හරි. thank you. සමන් පිච්ච මල් ලිහිරුණු නිල් තනකොළ පිට්ටනියක් වගේ අහස අන්න බලනු කොච්චර ලස්සනද රැට. ඔව් දෙන්නේ දාලා තියෙනවා. ඉන්දුයි ඉරේෂයි. thank you. මට කන වැල ඇල්ලුවට. ඔව් දැන් මේ තමයි පරිකල්පනය. මං කියන්නේ. ඒ කියන්නේ සාහිත්‍යාත්මකව අලුත් විදිහකට දකින්න එක. දැන් අපි බලන්න ඕනේ සාහිත්‍යාත්මකව නෙමෙයි. අපි බලන්න ඕනේ සමාජ විද්‍යාත්මකව මේක කොහොමද අලුත් විදිහකට දකින්නේ. මොනවද අපි අලුත් විදිහට දකින්නේ? සමාජ තත්ත්වයන්, සමාජ ගැටලු, සමාජ අවස්ථාව. ඒක අවශ්‍යයි අපට. ඇයි? සමාජ යථාර්ථය පැහැදිලි කරගන්න. හොඳයි. thank you මතක් කරලා දුන්නට. අපි දැන් මේක ඊළඟ කාරණේ තමයි අපි පැහැදිලි කරන්න ඕනේ මේ සමාජ විද්‍යාත්මක පරිකල්පනය කියන සංකල්පය කවුද හොයාගන්නේ? කවුද ඉදිරිපත් කරන්නේ කියන කාරණා කීපයක්. මම ඔකේ තුන් දෙනෙක්ගේ වගේ නිර්වචන අදහස් විග්‍රහයන් ටිකක් දක්වලා ඇති. ඒ ටික ඇති.
දැන් අපි දැන් මේ දෙවෙනි කොටසේ ලියන්න පටන් ගන්නෙ. එතකොට ඒකේ මේ මූලිකවම ගත්තොත් ඇත්තටම මේ සමාජ විද්‍යාත්මක පරිකල්පනය කියන සංකල්පය ඉස්සෙල්ලාම හඳුන්වලා දෙන්නේ සී රයිට් මීල්ස් කියන ඇමරිකානු ජාතික සමාජ විද්‍යාඥයා. තමයි මේ සංකල්පය ඉදිරිපත් කරන්නේ. ඔහු මේ සංකල්පය ඉදිරිපත් කරන්නේ මේ කාරණා මම කියලා තියෙනවා. ඔහු මේ සංකල්පය ඉදිරිපත් කරන්නේ 1959 දී ඔහු පොතක් ලියනවා The Sociological Imagination. තාම ප්‍රසිද්ධ සමාජ විද්‍යාත්මක අධ්‍යයන කෘතියක්. මෙන්න මේ සමාජ විද්‍යාත්මක අධ්‍යයන කෘතිය හරහා තමයි ඔහු තමන්ගේ මේ සමාජ විද්‍යාත්මක පරිකල්පනය කියන සංකල්පය ඉදිරිපත් කරන්නේ. ඒ වගේම ඒ සංකල්පය ඉදිරිපත් කරනවා වගේම ඒ පිළිබඳව ඔහු මේ සංකල්පය මොකක්ද කියන එක සමාජ විද්‍යාත්මකව නිර්වචනය කරන්නත් උත්සාහ දරනවා. සමාජ විද්‍යාත්මක පරිකල්පනය. ඒකෙදී ඔහු කියනවා දැන් ওই නිර්වචන මම කියලා තියෙනවා. සමාජ විද්‍යාත්මක පරිකල්පනයේ යනු පුච්චලික අත්දැකීම් සහ පුළුල් සමාජීය ගැටලු අතර පවතින අන්තර් සම්බන්ධතාව වටහා ගැනීමට පුච්චලයකුට ඇති හැකියාවයි. පුද්ගලික අත්දැකීම් සහ පුළුල් සමාජීය ගැටලු අතර පවතින අන්තර් සම්බන්ධතාවය වටහා ගන්න යම්කිසි පුද්ගලයෙකුට හැකියාවක් තියෙනවා නම් ඒ හැකියාවට කියනවා මොකක්ද? සමාජ විද්‍යාත්මක පරිකල්පනය. එතකොට ඔහු මේ ඉදිරිපත් කරන මේ න්‍යායාත්මක අර්ථ විග්‍රහය ගත්තොත් හරි පැහැදිලි. මේ න්‍යායාත්මක අර්ථ විග්‍රහයේ මූලික කොටස් දෙකක් පිළිබඳව කතා කරන්න උත්සාහ කරනවා. මූලික කොටස් දෙකක් පිළිබඳව පැහැදිලි කරන්න විග්‍රහ කරන්න උත්සාහ කරනවා. එකක් තමයි මේ පෞද්ගලික ගැටලු. එහෙම නැත්නම් කරදර. අපිට ඔයාලට මට අත්විඳින්න ලැබෙන පෞද්ගලිකමය වශයෙන් මුහුණ දෙන්න සිද්ධ වෙන ගැටලු. ගැටලුවක් නැති, අභියෝගයක් නැති, ප්‍රශ්නයක් නැති මිනිස්සු කිසිදු මානව සමාජයක දකින්න ලැබෙන්නේ නැහැ. මානව ඉතිහාසය බැලුවොත් අපේ මානව ඉතිහාසය සමාජ විද්‍යාත්මක පරිකල්පනය කියන නිර්වචනය දහපව් කියන්නේ. දැන් පුතේ මම ඕකේ දාලා තියෙනවා මේ වැකේ. මම අහපව් කියන්නම් සමාජ විද්‍යාත්මක පරිකල්පනය යනු පුද්ගලික අත්දැකීම් සහ පුළුල් සමාජීය ගැටලු අතර පවතින අන්තර් සම්බන්ධතාව වටහා ගැනීමට පුද්ගලයෙකුට ඇති හැකියාවයි. මම ප්‍රධාන ගෲප් දෙකටම ඔයක දාලා තියෙනවා හෑන්ඩ් අවුට් එක උදේ. කාට හරි ඒක ඔයාලා නැත්තම් ප්‍රධාන ගෲප් එකේ මට කෝල් එකක් දෙන්න මම පර්සනලි දාන්නම්. ඔයාලා ඒ ගෲප් වලටත් ජොයින් වෙන්න. එතකොට මේ මම කිව්වේ කියමින් හිටියේ මේකෙදි ප්‍රධාන කාරණා දෙකක් පැහැදිලි කරන්න උත්සාහ කරනවා. එකක් තමයි මොකද්ද මේ පෞද්ගලික ගැටලු කරදර. මම කියමින් හිටියේ මානව ඉතිහාසය ගත්තොත් මානව ඉතිහාසයේ අවුරුදු ලක්ෂ 25ක විතර ඉතිහාසය කියන්නේ. අපි දල වශයෙන් විශ්වාස කරනවා අපේ මානව සමාජය මිට අවුරුදු ලක්ෂ 25කට විතර එහාදී ආරම්භ වුණා. ඒ ඉතිහාසය පුරාම ගත්තොත් අවුරුද්දක් පෞද්ගලික ගැටලු අර්බුද ප්‍රශ්න අභියෝග නැති කවුරුත් නැහැ. එතකොට ඒවා බොහෝ දුරට අපේ පෞද්ගලිකත්වයට තමයි බලපාන්නේ. අපේ පෞද්ගලික ජීවිතයට බලපාන්නේ. චරිතයට. එහෙම නැත්නම් ආසන්න වශයෙන් ආසන්න පරිසරයට. දැන් ආසන්න පරිසරයට කියන්නේ දැන් මම පෞද්ගලිකව භුක්ති විඳින මට පෞද්ගලිකව මුහුණ දෙන්න සිද්ධ වෙන ගැටලුවක් මගේ පෞල් ලේඛකයේ සමාජිකයන්ට බලපාන. මගේ ආසන්නම පරිසරයනේ. ඒ ආසන්නම පරිසරය. ඒකට බලපාන. අනිත් එක. එතකොට මේ දැන් අපි හිතමුකෝ මගේ
රැකියාව නැති වෙනවා. මම රැකියාවක් කරනවා මගේ රැකියාව නැති වෙනවා. මොනවා හරි හේතුවක් නිසා හිතමු කියමු. එතකොට ඒක මට පෞද්ගලිකව බලපානවා. මගේ ආසන්න පරිසරයට බලපානවා. හැබැයි මගේ රැකියාව නැති වුණා කියලා මේ ගමේ මිනිස්සුන්ට මං ඉන්න ගමේ මිනිස්සුන්ට මේ රටේ මිනිස්සුන්ට ඒක බලපාන්නේ නැහැ. එච්චර බලපාන්නේ නැහැ. ඒක පෞද්ගලික ගැටලු. හැබැයි දැන් මේකේ පුළුල් ගැටලුත් තියෙනවා. මොනවද? සමස්ත සමාජයට බලපාන ගැටලු තියෙනවා. අපි හිතමුකෝ මෙහෙම රටක දුප්පත්කමේ අනුපාතය විශාල වශයෙන් ඉහළ යනවා. ඔය ඉස්සර කිව්වේ ලක්ෂ මෙච්චරක් දුප්පතුන් ඉන්නවා. දැන් ඔය ඒවා සංඛ්‍යා ලේඛනවල ගැටලු තියෙනවා. දැන් මොකක්ද කිව්වේ? කවුද මේ ඔය අදස්වැසුම දෙනකොට එහෙම කියන්නේ මෙච්චරයි අර ඉස්සර හිටපු ජනාධිපතිවරයෙක් කිව්වේ මොනවද කිව්වේ? මම විප්ලවයක් කරනවා. මොකෙන්ද? සහනාධාර වලින් මම විප්ලවයක් කරනවා. එච්චරට දුප්පත් මිනිස්සු ඉන්නවා. එතකොට ඒවා පොදු සමාජයට බලපාන කාරණා. සමාජයට බලපාන ගැටලු. එහෙමනම් ඔහු කියන්නේ මොකක්ද? මේ පොදු පෞද්ගලික ගැටලුයි ඒ වගේම සමාජ ගැටලුයි අතර අන්‍යෝන්‍ය අන්තර් සම්බන්ධතාවයක් වටහා ගන්න අපිට හැකියාවක් තියෙනවා. අන්න ඒ හැකියාව තමයි සමාජ විද්‍යාත්මක පරිකල්පනය. මගේ රැකියාව නැති වෙන. මගේ දරුවන්ට මට හරි අධ්‍යාපනයක් ලබා දෙන්න බැරි වෙන. ඒවා බැලූ බැල්මට ඒවා මගේ පෞද්ගලික ඉසුස්, මගේ පෞද්ගලික ගැටලු, මම පෞද්ගලිකව මුහුණ දෙන්න තත්ත්වයන්. හැබැයි ඒක අපිට එතනින් ඔබට ගිහිල්ලා බලන්න පුළුවන් නම්, එතනින් එහාට ගිහිල්ලා බලන්න පුළුවන් නම් ඒක තමයි සමාජ විද්‍යාත්මක පරිකල්පනය. දැන් මේ සමාජ විද්‍යාව උගන්වන්නේ විභාගේ පාස් වෙන්න විතරක් නෙවෙයි. ජීවිතේ පාස් වෙන්න. ජීවිතේ ජයග්‍රහණය කරන්න. ඒ මොකද මේකේ තියෙන මේ න්‍යායාත්මක දැනුම අපිට අතිශය වැදගත් අපේ ජීවිතේ හැඩගස්ස. බලන්න. කියවන්න. මේවා ගලපලා බලන්න. තමන්ගේ ජීවිතයේ අත්දැකීම් එක්ක ගලපන්න. තමන් මුහුණ දෙන තත්ත්වයන් එක්ක ගලපන්න. ගලපලා ඒක ඔබට තනියෙන් විසඳුම් හොයන්න බැයි නම් කතා කරන්න. ඒ මොකද ලෝක ඉතිහාසයේම ගත්තොත් මම ආයෙත් කියනවා අර මුලින් කියපු කාරණේම මේ ලක්ෂ 25ක විතර අවුරුදු ලක්ෂ 25ක විතර මානව ඉතිහාසය ගත්තොත් මිනිස්සු ඊට ප්‍රශ්න ඇති නොවි තිබුණේ. ඒ වගේම තමයි මිනිස්සු ප්‍රශ්නවලට විසඳුම් හොයන්න උත්සාහ දරන්නේ නැතුව හිටියේ නැහැ. උත්සාහ දරුවා. ඒක එදත් එහෙමයි අදත් එහෙමයි ඉදිරියටත් එහෙමයි. හැබැයි අපිට පුළුවන් එකට සමස්තයක් හැටියට සාමූහිකව එකට එකතු වෙලා මේවට යම් කතිකාවතක් ඇති කරගන්නවා නම් විසඳුම් හොයන්න පුළුවන්. ඒක නිසා ඒක අමතක කරන්න එපා. ඒක තමයි සමාජ විද්‍යාත්මක පරිකල්පන. කිසිදු අවස්ථාවක දකින්න එපා පෞද්ගලිකව තනියෙන් සාමාන්‍යයෙන් සමාජයේ දකින විදිහට දකින්න එපා. දැන් ඔබට එහෙම දකින්න අයිතියකුත් නැහැ. සමාජ විද්‍යාව කරන පිරිසක් හැටියට ඔබට එහෙම දකින්න අයිතියකුත් නැහැ. දැන් ඊට පස්සේ මේක මම ඔකේ කතා කරලා ඇති තව අන්තෝනි ගිඩන්ස් කියන සමාජ විද්‍යාඥයෙක්ගේ විග්‍රහයක් සමාජ විද්‍යාත්මක පරිකල්පනය පිළිබඳව. ඔහු කියනවා අපගේ එදිනෙදා ජීවිතයේ සාමාන්‍යයි සිතන සිදුවීම් දෙස අලුත් කෝණයකින් බැලීමට ඇති හැකියාව බවයි. ඒ කියන්නේ අපි මේ එදිනෙදා ජීවිතයේ අපි හිතනවා සාමාන්‍ය දේවල්.
මොනවද සාමාන්‍ය දේවල් කියන්නේ? අපි ජීවත් වෙනවා. ජීවත් වෙනවා කියන්නේ මොකක්ද? අපි නිදා ගන්නවා. අපට නිින්ද යනවා. අපි ඇහැරෙනවා. මූණ හොදනවා. බත් උයනවා. කෑම කනවා. වැඩට යනවා. නානවා. ඇවිදින්න යනවා. අහපව් උයනවා. ඔය ටික නිකන් දවසක් ගැන නිකන් අර චක්‍රයක් වාගේ හිතලා බලන්න. අපි හිතනවා මොනවද? මේවා සාමාන්‍යයි. මෙන්න මේ සාමාන්‍යයි කියලා හිතන දේවල් අපිට පුළුවන් නම් ඒවා දිහා අලුත් කෝණයකින් බලන්න. අලුත් විදිහකින් බලන්න. ඒ කියන්නේ අපේ ජීවිතය දිහා අලුත් විදිහකින් බලන්න අපට පුළුවන් නම්. ඒක තමයි මේක සමාජ විද්‍යාත්මක පරිකල්පනය. මම බොහොම සරල උදාහරණයක් කියන්නම් මේකට. දැන් අපි හිතන්නකෝ මේ ගෙදරට කවුරු හරි ආපුවාම තේ එකක් බොමු කියලා තේ ටිකක් දෙනවා. එහෙම නැත්නම් කිරි එකක් කනවා. කෝපි එකක් බොමු. දැන් මේක බැලු බැලමට ගෙදරට කවුරු හරි ආපුවාම ඔහු පිළිගන්න යොදන ක්‍රමයක්. එහෙම නැත්නම් ඔහුගේ පැමිණීම අපි බොහොම ගෞරවාන්විත ආදරණීයව පිළිගන්න කරන ක්‍රමයක්. ක්‍රමවේදයක්. එහෙමත් නැත්නම් මේ ඒක මිත්‍රත්වය පවත්වා ගැනීමේ සංස්කෘතික ක්‍රමවේදයක්. දැන් අනේ ඒ වගේ විවිධ විදිහට අපිට ඒක බලන්න පුළුවන්. ඒ කියන්නේ අර පිපාසය සංසිඳුවා ගන්න කරන එකක් විතරක් නෙමෙයි. මිත්‍රත්වය පවත්වා ගැනීමේ සංස්කෘතික වැඩපිළිවෙල එක කොටසක්. ඊළඟට තව එහාට බලන්න අපිට පුළුවන් ගෝලීය වෙළඳපොලේ නිස්පාදන ජාලයක කොටසක් හැටියට දකින්න. ඇයි? අපි තේ බිව්වේ නැත්නම්, අපි කෝපි බිව්වේ නැත්නම් අන්න මේක විකිනෙන්නේ. ඊට පස්සේ අන්න ඒක දිගට ගියාම ඒක ගෝලීය වෙළඳපොලත් එක්ක සම්බන්ධ වෙන එක. ඒ වගේම අපේ ආර්ථිකයේ කොටසක් හැටියට, ආර්ථික වර්ධනයේ කොටසක් හැටියට. දැන් මේ වගේ විවිධ විදියට දකින්න පුළුවන් එක මේ තේ කෝප්පයක් පොඩි. අපි එච්චර හිතනවා නෑ. අපි එච්චර හිතන්නේ නෑ. එතකොට අන්න ඒ වගේ එකක් තමයි මේ මොකක්ද සමාජ විද්‍යාත්මක පරිකල්පනය කියලා කියන්නේ. ඊට පස්සේ මම තව කාරණයක් කියලා ඉතින් ඔකේ පීටර් එල් බර්ගර් ඉදිරිපත් කරපු සමාජ විද්‍යාත්මක පරිකල්පනය පිළිබඳ ඔහුගේ අදහස. පීටර් එල් බර්ගර් Invitation to Sociology. පීඑල් බර්ගර් කියලා ඔක කියන්නේ. ඒකේ එයාගේ නම තමයි පීටර් එල් බර්ගර්. 1963 දී ඔහු මේ පොත ලියනවා. ලියලා ඒක ඔහු කියන්නේ මේ සාමාන්‍යයෙන් මේ සමාජ විද්‍යාත්මක ප්‍රවේශය කියලා තමයි මේක හඳුන්වන්නේ. පරිකල්පනය කියන වචනේම නෙමෙයි. හැබැයි පරිකල්පනය හා සමානයි ඒ අදහස. පරිකල්පනයත් එක්ක සමානයි. මොකෝ කට්ටිය අයින් වෙන්නේ. මම වීඩියෝ එක ඔන් කරගෙන ඉන්න නිසාද? දැන් මම මේ නෝට් දෙන්නේ නැති නිසා තමයි වීඩියෝ එක ඔන් කරගෙන ඉන්නේ. එහෙම නැත්නම් කට්ටිය රෙකෝඩින් බලන්න එහෙම නැත්නම් මේක ඕන් නැහැ කියන ප්‍රශ්නයක් නෑ මට. එතකොට ඒක පවුත්තාගෙන යනවා. ඔහු කියනවා සාමාන්‍ය දේ තුල අසාමාන්‍ය දේ දැකීම. සාමාන්‍ය දේ තුල අසාමාන්‍ය දේ දකින්න එක තමයි සමාජ විද්‍යාත්මක පරිකල්පන. දැන් ඒකනේ තේ බොන එක සාමාන්‍ය දෙයක්. හැබැයි ඒක අපිට දකින්න පුළුවන් නම් මොකක්ද ඒක ගෝලීය වෙළඳපොලත් එක්ක සම්බන්ධ වෙන ක්‍රියාවලියක් කියලා. අන්න ඒක අසාමාන්‍ය. පෙනෙන දෙයට එහා ගිය සත්‍ය සෙවීම.
දැන් උදාහරණයක් හැටියට මම කියන්න මෙහෙම දෙයක්. දැන් රෑනේ අපි මේ පන්ති කරන්නේ. ඔයාලා ලිපේ ඇවිලෙන ගිනි පෙල්ලක් අරගෙන කරවලට ගිහිල්ලා ඔක කරකවන්න. ඔක කරකවන්න. ඇතුලේ ඈත ඉන්න මිනිස්සෙක් ඔක දිහා බලාගෙන හිටියොත් එයාට පේන්නේ මොකක්ද? එයාට පේන්නේ ගිනි වලල්ලක් කරකිනවා. වගේ අර අපි පෙරහැරේ ගිනි වලලු කරකවන්නේ. ඒ වගේ ගිනි වලල්ලක් කරකිනවා වගේ තමයි එයාට පේන්නේ. හැබැයි පෙනෙන දේ ඇත්තද? නෑනේ. පෙනෙන දේ ඇත්ත නෙමෙයි. හැබැයි පෙනෙන දෙයට එහා ගිය සත්‍යයක් තියෙනවා. ඒ සත්‍ය තමයි පේන්නේ අපට ගිනි වලල්ලක්. සත්‍ය තමයි ඒක තුල තියෙන ගිනි පෙනෙල්ල. දර කෑල්ලක් ඇවිලෙන ගිනි පෙනෙල්ලක් තියෙනවා. අපි ගිනි පෙනෙල්ල කියන්නේ ලිප්පොළ. ඒකට අන්න ඒ වගේ බලන්න පුළුවන් නම් ඒක තමයි සමාජ විද්‍යාත්මක පරිකල්පනය. එතකොට දැන් බලන්න අපිට සමාජ යථාර්ථය හොයාගන්න. සමාජ යථාර්ථය කියන්නේ සමාජයේ ඇත්ත තියෙන දේනේ. පේන මතු පිට පේන්න තියෙන සමාජයට වැඩිය ඇත්ත සමාජයේ හොයාගන්න නම් සමාජයේ ඇත්ත తত্ত্বය පැහැදිලි කරගන්න නම් මේක කොච්චර වැදගත්ද කියන එකනේ මේකෙන් තීරණය වෙන්නේ. මේක ඊටාම වැදගත් කාරණා. එතකොට එහෙමනම් මේ වැදගත්කම අපට නිදසුන් ඇසුරෙන් පෙන්වන්න ඕනේ. දැන් මම මේ එක ඡේදයක් ඊළඟ ඡේදයට සම්බන්ධ කරනවා. මේ වැදගත්කම නිදසුන් ආශ්‍රයෙන් පෙන්වන්න. නිකම් පෙන්නලා විතරක් මදිනේ. නිදර්ශනත් එක්ක ඒක පෙන්වන්න. ඒ නිදර්ශනත් එක්ක පෙන්වන්න තමයි මම ওই කරුණු 10ක් කියලා තියෙන්නේ. ওই කරුණු 10ෙම ලියන්න ඕනේ කියන අදහසක් නැහැ. අපිට පුළුවන් නම් ওই කරුණු 3ක් විතර ලියන්න, නේ? 4ක් විතර ලියන්න. ඒක ප්‍රමාණවත්. සාමාන්‍යයෙන් අර 50ට 50 ලියන්න හැම වෙලේම. 50ට 50 ලියන්න. ඒකෙදි මං කියන්නේ දැන් වැඩියෙන් ලියන කෙනා තමයි වැඩියෙන් ජයග්‍රහණය කරන්නේ. වැඩියෙන් ලියන කෙනා කියන්නේ මේ මොකකටවත් මේ අදාළ නැති ඒවා ලියනවා කියන එක නෙමෙයි හැබැයි. මේක යම්කිසි රීතියකට ක්‍රමයකට ලියන එක තමයි වඩා වැදගත් වෙන්නේ. ඒකට අවශ්‍ය මඟ පෙන්වීම තමයි මේ කරන්නේ. දැන් පළවෙනි එක මොකද්ද මං කියලා තියෙන්නේ? සාමාන්‍ය බුද්ධිය මත අභියෝගයට ලක් කර විද්‍යාත්මක යථාර්ථය හෙළිදරව් කරගැනීම. සමාජ යථාර්ථය පැහැදිලි කරගන්න සමාජ විද්‍යාත්මක පරිකල්පනය වැදගත් වෙන්නේ කොහොමද කියන එක පෙන්වන්න පුළුවන් එක කාරණයක් තමයි මේක. දැන් අපි දන්නවා මිනිස්සු සාමාන්‍යයෙන් ගත්තොත් අපි කියන්නේ common sense කියලා. common sense මෙයාට සාමාන්‍ය විවහාරික කියන්නේ එයාට මොනවත් common sense නැහැ. එතකොට සාමාන්‍ය බුද්ධියෙන් මිනිස්සු සමාජ යථාර්ථයේ හැටියට පිළිගන්න බොහෝ දේවල් ඇත්තටම ගත්තාම ඇත්ත නෙමෙයි. ඒ මිනිස්සු ඒක මිනිසුන්ගේ වැරද්දක් නෙමෙයි. කිසිසේත් මිනිසුන්ගේ වැරද්දක් නෙමෙයි. හැබැයි මේ සමාජ යථාර්ථය කියලා ඒගොල්ලෝ පිළිගන්න දේවල් ඇත්තම නෙමෙයි. එතකොට අපිට ඒකට පිටිපස්සේ ඒ කියන්නේ ඒ පිළිගන්න දේ පිටුපස විද්‍යාත්මක හේතු පවතිනවා කියලා පෙන්නලා දෙන්න පුළුවන් මේකත් එක්ක. එතකොට මේක කාරණයක්. අර විද්‍යාත්මක හේතු මේකට තියෙනවා. දැන් අපි හිතමු උදාහරණයක්. මේක උදාහරණ වලින් කියන්නේ උදාහරණයක්. උදාහරණයක් ගත්තොත් මිනිස්සුන්ගේ තියෙන දුප්පත්කම. සමාජයේ වෙලිලා පවතින දුප්පත්කම. දුප්පත්කම කියන එක ප්‍රබල සමාජ අර්බුදයක් නේ අපේ සමාජයේ. අපි දන්න ඉතිහාසයේ ඉඳලා මේ දක්වා දුප්පත්කම ගත්තොත් ප්‍රබල සමාජ අර්බුදයක්. එතකොට ඒක දුප්පත්කම පිළිබඳව ගත්තොත්
ඒකේ සාමාන්‍ය මතය වෙන්නේ මිනිස්සු දුප්පත් වන්නේ උත්සාහයක් නැති නිසා. එහෙම නැත්තම් අලසකම නිසා කියලා තමයි සාමාන්‍ය මතය වන්නේ. එහෙම නැත්තම් දැන් ලංකාව වගේ රටක ගත්තාම ඕකේ තව කෑල්ලක් තියෙනවා. මේ අර අපේ තියෙනවනේ ලබා උපන් හැටි කියලා එකක්. අපේ තියෙනවා ලබා උපන් හැටි කියලා මතයක්. ඒ කියන්නේ අපි පිළිගන්නවානේ මේ කර්මය, පින, පව වාගේ දේවල්. ඒකත් ඕකට බලපාන. ඒ සාමාන්‍ය පිළිගැනීම තියෙනවා. අනේ අපි කොච්චර උත්සාහ කරත් වැඩක් නැහැ. මේ පෙර කරපු ආත්මවල මේ අපි කරපු දේවල් වල ප්‍රතිඵල තමයි මේ මුක්ති විඳින්නේ. දැන් ඕවා සාමාන්‍ය මතයක්. හැබැයි මේ විද්‍යාත්මක පර්යේෂණ වලින් පෙන්වලා දීලා තියෙනවා. විශේෂයෙන් මේ දුප්පත්කම පිළිබඳව කතා කරනවා මේ ඔස්කා ලුයිස් කියලා නව මාක්ස්වාදී ගුරුකුලයේ සමාජ විද්‍යාඥයෙක්. නව මාක්ස්වාදී ගුරුකුලයේ සමාජ විද්‍යාඥයෙක් මම ඒකේ නම දාන්න. මම chat එකට දැම්මා ඔස්කා ලුයිස් කියන සමාජ විද්‍යාඥයා පර්යේෂණ කරලා තියෙනවා මේ පිළිබඳව. ඔහු කියනවා මේ විශේෂයෙන් මේ දුප්පත්කම යනු මේ පරම්පරාවෙන් පරම්පරාවට අරගෙන යන ව්‍යුහාත්මක හා සංස්කෘතික උගුලක්. දුප්පත්කම කියන්නේ පරම්පරාවෙන් පරම්පරාවට අරගෙන යන ව්‍යුහාත්මක සංස්කෘතික උගුලක්. ඒ කියන්නේ අර මතු දැන් මේකෙන් ඔක් කියන්න උත්සාහ දරන්නේ සාමාන්‍ය සමාජයේ දකින දෙයට වඩා පෙනෙන දෙයට වඩා යථාර්ථයක් ඒක තුල තියෙනවා. හරිනේ. දැන් බලන්නකෝ ගම් වල ඔයාලගේ ගම් එක්ක ගලපලා මම හිතනවා තිලිනී ඉන්නවා කියලා මෙතන. දැන් තිලිනී එහෙම පේනවා. එයාගේ රැකියාවත් එක්ක මේක දකින්න. ඇයි මේක නිකන් චක්‍රයක් වගේ යනවා. මමත් දුප්පත්, මගේ දරුවෝ දුප්පත්. සියලු සමාජ අර්බුද ගැටලු විසමාචාරයන් ඕනෑම සමාජයක දකින්නේ දුප්පත් මිනිස්සු. දුප්පත් මිනිස්සු. මොනවද? නීති විරෝධී වැඩ කරන්නේ ඒ මිනිස්සු. දරුවෝ ඉගෙන ගන්න නැත්තේ ඒ මිනිස්සු. දරුවන්ට විවිධ තාඩන පීඩන ඇති වෙන්නේ ඒ මිනිස්සු. කාන්තාවන් හිංසනයට ලක් වෙන්නේ ඒ මිනිස්සු. ඊට පස්සේ ඔය ගෘහස්ත ප්‍රචණ්ඩත්වයන් වගේ සියල්ල තියෙන ඒ මිනිස්සු. එතකොට මොකද වෙන්නේ? ඊළඟ පරම්පරාවත් අරකටම යනවා. ඒක නිසා තමයි මේ ඔස්කාර් ලුයිස් කියන්නේ දුප්පත්කම කියන්නේ පරම්පරාවෙන් පරම්පරාවට අරගෙන යන ව්‍යාප්ත කරන ව්‍යුහාත්මක ඒ වගේම සංස්කෘතික උගුල. දැන් මොකක්ද මේ බලලා තියෙන්නේ? මොකෙන්ද මේ බලන්නේ? සමාජ විද්‍යාත්මක පරිකල්පනය. සාමාන්‍ය මිනිස්සු බලනවට වැඩිය වෙනස් විදිහකට අපිට දුප්පත්කම දිහා බලන්න පුළුවන්. තව උදාහරණයක් කිව්වොත් දැන් මෙහෙම හිතන්නකෝ අපේ රටේ අධ්‍යාපනය සම්බන්ධයෙන් ගත්තහම ළමයි විභාග අසමත් වෙනවා. ඉගෙන ගන්න. ළමයි පාසල් යන්නේ. දැන් අද වෙනකොට ඔය ග්‍රාමීය ප්‍රජාව අතර තියෙන ප්‍රබල සමාජ අර්බුදයක් පේන්නේ අපට. පේන්නේ නෑ අපට. හැබැයි ඔය ග්‍රාමීය ප්‍රජාව, වතු ආශ්‍රිත ප්‍රජාව වගේ ගත්තාම මේ වගේ ප්‍රජා කණ්ඩායම් ආශ්‍රයෙන් ගත්තාම විශාල සමාජ අර්බුදයක්. එතකොට සාමාන්‍යයෙන් විශ්වාස කරනවා අපි දකින දේ තමයි මේ ළමයින්ට ඉගෙන ගන්න බෑ. දැන් ඔය ඉස්කෝල වල එහෙම ඔය මතේ හරියට තියෙනවා. මොකක්ද? මේ ළමයින්ට ඉගෙන ගන්න බෑ. ඒකින්ද ඉස්කෝලේ යන්නේ නැති ළමයි ඉස්කෝල වලට යවනවට හරිය අකමැති ප්‍රින්සිපල්ලා. ඇයි ඒ? තමන්ගේ අර ඉස්කෝලේ තියෙන ක්වොලිටිය තියාගන්න බෑ. සාධන මට්ටම තියාගන්න බෑ. ඒක නිසා. ඕක තමයි සාමාන්‍ය පිළිගැනීම.
හැබැයි දැන් මේක පරිේෂණ කරලා හොයාගෙන තියෙනවා මෙන්න මෙයා මම එනම දාන්නම් ඉඳ පියරේ බුර්ඩියෝ පියරේ බුර්ඩියෝ මම ඔවුන් chat එකට දාලා තියෙනවා එනම් එයා කියනවා අධ්‍යයනය කරලා ඉහළ සමාජ ස්තරයක් නියෝජනය කරන පන්තිය දරුවන්ට තමන්ගේ ගෙදරින් ලැබෙන සංස්කෘතික ප්‍රාග්ධනය ඔහු එක කියන්නේ මේ කල්චරල් කැපිටල් කියලා සංස්කෘතික ප්‍රාග්ධනය අඩු සමාජ වරප්‍රසාද ලබන අඩු අපි කියන්නේ මොනවද අඩු පන්තිවල ඒ කියන්නේ පහළ සමාජ ස්තරය නියෝජනය කරන පන්තිවල දරුවන්ට ලැබෙන්නේ නැහැ. ඒක නිසා මොකද වෙලා තියෙන්නේ මේ අධ්‍යාපන ක්‍රමය තුල අසමානතාවයක් ඇති වෙනවා. ඇතිවීමත් එක්ක ඔවුන් අධ්‍යාපනයෙන් බිඳ වැටෙනවා. අධ්‍යාපනයෙන් පහළට වැටෙනවා. දැන් ඕක මම ඔයාලට කියලා ඇති මේ දෙගොල්ලන්ට මම මේ මාතෘකාව දැන් කතා කරලා තියෙන සමාජානුයෝජනය. සමාජානුයෝජනයේ මතක ඇති ඔයාලට පවුල ගැන මම කතා කරා. කතා කරනකොට මම කිව්වා මේ පවුලේ බලපෑම සිද්ධ වෙන්නේ පවුල අයත් සමාජ පන්තිය බලපානවා. ඒක තමයි මේ කියන්නේ. ඉහළ සමාජ වරප්‍රසාද ලබන ඉහළ පන්තිවල දරුවන්ට ලොකු පෙළඹවීමක් Tamanගේ පවුල් ඒකකය තුලින් ලැබෙනවා. සමාජයෙන් ලැබෙනවා. හැබැයි ඒ පෙළඹවීම අධ්‍යාපනයේට පහළ සමාජ ස්තරයේ නියෝජනය කරන අයට ලැබෙන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? එතකොට මොකද වෙන්නේ? ඔවුන් අන්න අර අධ්‍යාපනයේ පහළ මට්ටමකට වැටෙනවා. දැන් මොකද්ද මේ මම කියන්නේ? උදාහරණ දෙකක් කිව්වා. ඇති? තව උදාහරණ ඕන තරම් ඔයාලට ඔකට ගලප ගන්න පුළුවන් මේ කාරණේ කිව්වා. පොදු සාමාන්‍ය බුද්ධිමය මත අභියෝගයට ලක් කරලා විද්‍යාත්මක යථාර්ථයේ හෙළිදරව් කරන්න පුළුවන්. ඒක නිසා සමාජ විද්‍යාත්මක පරිකල්පනයේ අපට වැදගත් සමාජ යථාර්ථය පැහැදිලි කරනවා. සමාජ යථාර්ථය පැහැදිලි කරගන්න සමාජ විද්‍යාත්මක පරිකල්පනයේ වැදගත් කියන්න එක කාරණයක් තමයි මේක. ඊළඟ එක. තව එකක් කියලා තියෙනවා මම. මොකක්ද? පෞද්ගලික අර්බුද. ඒ කියන්නේ අපේ තියෙන පර්සනල් ගැටලු. ඒ වගේම පොදු සමාජ ගැටලු අතර සම්බන්ධතාව වටහා ගන්න. කියන්නේ පෞද්ගලික ගැටලුයි පොදු සමාජ ගැටලුයි අතර යම් සම්බන්ධතාවයක් තියෙනවද කියන එක. පැහැදිලි කරගන්න අපිට සමාජ විද්‍යාත්මක පරිකල්පනය වැදගත්. සමාජ විද්‍යාත්මක පරිකල්පනයේ පුළුවන්කමක් තියෙනවා. එතකොට සමාජයේ යථාර්ථය පැහැදිලි කරගන්න තියෙන තවත් අවස්ථාවක්. තවත් කාරණයක්. මොකද්ද කියන්නේ? අපි දන්නවා අපිට පැහැදිලිම කාරණයක් තමයි මොකක්ද? ඇත්තටම මේ තනි පුජ්‍යලව හැටියට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ප්‍රශ්න පිටුපස මුළු සමාජයේම අර්බුදයක් තියෙනවා. පෙන්වලා දෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ බොහෝ ප්‍රශ්න අපිට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ ඒක පිටුපස සමාජ අර්බුදයක්. සමාජ තිගැස්මක් කියන එක. එතකොට ඒකෙදී අපි ගත්තොත් මේ දැන් මෙන්න මෙහෙම එකක් හිතන්නකො. විවාහ වෙච්චි ජෝඩුවක් නික්කසාද වෙන. අපිට පේන්නේ මොකක්ද? ඒ දෙන්නා ගැලපෙන්නේ නැහැ. ඒ දෙන්නා ගැලපෙන්නේ නැහැ වෙන්ුණා. එක්ක අපි සාමාන්‍ය සමාජය කියන්නේ මොකක්ද? ඒ කොල්ලට ඒ කෙල්ල හරියන්නේ.
එක්කෝ ඒ කෙල්ලට ඒ කොල්ල හරියන්නේ. ඔයගේ විවිධ දැන් ඔය පොදු සමාජයේ තියෙන කතිකාවත් ගැන හිතන්නකො. ඒ වගේ විවිධ කාරණා තියෙනවා. හැබැයි ඇත්තටම ඕකනේ මතු පිට පේන්න තියෙන්නේ අපට. සාමාන්‍යයෙන් පේන්න තියෙන්නේ ඕක. නමුත් මේවා සම්බන්ධයෙන් කරලා තියෙන පර්යේෂණත් එක්ක ගත්තාම ඇමරිකානු සංඛ්‍යා ලේඛන කාර්යාංශය ඉදිරිපත් කරන දත්ත එක්ක ඔවුන් පැහැදිලි කරන්න උත්සාහ දරනවා විවාහ වලින් 50% වික්කසාද වෙනවා නම්. ඇත්තටම ඒ වගේ තත්ත්වයක් තියෙනවා නම් ඒක පෞද්ගලික අසමගියක් හෝ පෞද්ගලික ගැටලුවක් නෙමෙයි. ස්ත්‍රී පුරුෂ භූමිකා ඒ වගේම ආර්ථික ස්වාධීනත්වය වෙනස් වීමේ සමාජීය ගැටලුවක්. ඒ කියන්නේ ඒක තවදුරටත් තනි පෞද්ගලික හුදකලා ගැටලුවක් නෙමෙයි. ඒක සමාජීය අර්බුදයක්. අපේ සමාජය ගත්තොත් ගලපලා බලන්න. ආර්ථික ස්වාධීනත්වය. ඒ වගේම ඔය කියන ස්ත්‍රී පුරුෂ භූමිකා අද වෙනකොට කොච්චර වෙනස් වෙලා තියෙනවා. ඒ වෙනස් වීම නිසා තමයි මේ වගේ තත්ත්වයක් ඇති වෙන්නේ. එතකොට ඔය වගේ තව අපිට උදාහරණ ගන්න පුළුවන්. ණය ගැතිභාවය මිනිස්සුන්ගේ. ඊට පස්සේ තරුණ විරැකියාව. ඔය වගේ උදාහරණ අරගෙන පැහැදිලි කරන්න පුළුවන් මේක මේ පෞද්ගලික අර්බුද විතරක් නෙමෙයි මේක පොදු සමාජීය ගැටලු. ඒ කියන්නේ මේ පෞද්ගලික අර්බුද බැලුබැලමට ඒවා පෞද්ගලික අර්බුද. හැබැයි පොදු සමාජීය ගැටලුත් එක්ක ඒ අතර සම්බන්ධතාවයක් තියෙනවා කියන එක පැහැදිලි කරන්න පුළුවන්. දැන් මම කාරණා දෙකක් කිව්වා. මම මේ කතා කරගෙන යන අතරේ ඔයාලට මොනවා හරි ගැටලු තියෙනවා නම් අහන්න, කතා කරලා අහන්න. කතා කරන්න බැයි නම් chat එකට හරි දාන්න මම chat එක බලන් ඉන්නේ. දැන් අපි මේකේ තව එකක් කියමු. දැන් අපිට සියදිවි හානි කර ගැනීම ගත්තොත් උදාහරණයක්. සියදිවි හානි කර ගැනීමෙනුත් මේක පැහැදිලි කරන්න පුළුවන්. දැන් බැලූ බැල්මට සියදිවි හානි කර ගැනීම අපි දකින්නේ පුජ්‍යලික ගැටලුවක් හැටියට. හැබැයි දැන් දුර්කයි සියදිවි හානි කර ගැනීම පිළිබඳව සමාජ විද්‍යාත්මක පර්යේෂණයක් කරනවා. එතකොට සාමාන්‍ය සමාජ යථාර්ථය ගත්තොත් ඒකෙදි අපි දකින්නේ සියදිවි හානි කර ගැනීම එහෙම නැත්නම් සමාජය දකින්නේ සියදිවි හානි කර ගැනීම කියලා කියන්නේ දැඩි පෞද්ගලික මානසික එහෙම නැත්නම් ආගමික හේතුවක් නිසා සිද්ධ වෙන දෙයක්. දැන් ඒක ඔයාලට තව පැහැදිලි කරගන්න පුළුවන් අපි ඉදිරියේදී කතා කරනවා සියදිවි හානි කර ගැනීම ගැන දෙවෙනි පේපර් එකේ. එතකොට ඒක එහෙම තමයි දකින්නේ. හැබැයි දුර්කයින් යුරෝපයේ සිද්ධ වෙච්ච සියදිවි හානි කර ගැනීම පිළිබඳව පර්යේෂණ කරලා අධ්‍යයනය කරලා ඒ දත්ත විශ්ලේෂණය කරලා ඔහු කියනවා මේ ඇත්තටම මේ සමාජ ඒකාබද්ධතාවය ඒ වගේම සමාජ පාලනය බිඳවැටීම නිසා තමයි මේ වගේ සියදිවි හානි කර ගැනීම ඇති වෙන්නේ. එතකොට අර මතු පිටින් අපිට පේන දෙයට වැඩිය පුළුල් යථාර්ථයක් ඒක තුල තියෙනවා. ඒක තුල ගැප් වෙලා තියෙනවා. හරි. ඒකට උදාහරණ ඇති මම උදාහරණ 3ක් 4ක් කිව්වා. දැන් තව කාරණයක් තමයි අපිට මේ සමාජ අසමානතාවය ඒ වගේම පන්තිමය යථාර්ථය අනාවරණය කරගන්න මේ කියන සමාජ විද්‍යාත්මක පරිකල්පනය තුළින් පුළුවන්කම. විශේෂයෙන් සමාජයක සම්පත් හා බලය බෙදිලා ගිහින් තියෙන්නේ කොහොමද? සම්පත් හා බලය බෙදී යාමේ මේ පවතින යථාර්ථය තමයි මේක තුල පැහැදිලි කරගන්න පුළුවන්. හඳුනා ගන්න පුළුවන්. දැන් උදාහරණයක් හැටියට කිව්වොත් මේ සමාජ චල්්‍යතාවය
කියලා එකක් කතා කරනවා සමාජ විද්‍යාව. ඒකත් ඔයාලට ඉස්සරහ කතා කරන සංකල්පයක්. සෝෂල් මොබිලිටි තමයි ඒකේ න්‍යායාත්මක සංකල්පය. දැන් මේ සමාජ චල්්‍යතාවය කියන එකෙන් කියන්නේ ඕනෑම පුජ්‍යලයකට මහන්සි වෙලා වැඩ කරලා ඉහළට යන්න පුළුවන් කියන එක. ඕනෑම පුජ්‍යලයකට මහන්සි වෙලා වැඩ කරලා අර සාධිත තත්ත්වයන් හදාගත්තාම ඉහළට යන්න පුළුවන් කියන එක තමයි කියන්නේ. හැබැයි දැන් බ්‍රිතාන්‍යයේ උදාහරණ පෙන්නලා දෙනවා රාජ්‍ය ප්‍රතිපත්ති පර්යේෂණ මගින් කියනවා මේ බ්‍රිතාන්‍යයේ ඉහළම විනිසුරුවරුන් සහ දේශපාලඥයන්ගෙන් වැඩි පිරිසක් ගත්තොත් පෞද්ගලික පාසල්වල අධ්‍යාපනය ලබන පැහැදිලි පන්තිමය පසුබිමක් සහිතයි. ඒ කියන්නේ ඉහළට ගිහිල්ලා තියෙන්නේ අර සාමාන්‍ය මිනිස්සු නෙමෙයි. දැන් ඔක අපේ රටට ගලපන්නකො. අපේ රටේ මෑත ඉතිහාසය ගත්තොත් ඔය කියන කාරණේ අදාළයි. අපේ රටේ අපි වෙහෙස මහන්සියලා වැඩ කරාට වෙහෙස මහන්සියලා සමාජ තත්ත්වයන් සාධිත තත්ත්වයන් හදාගත්තට අපිට ඉහළට යන්න බැරි වුණා. දේශපාලන අතපෙවි වලට තමයි පත්වීම හම්බුනේ. කොච්චර සුදුස්සෝ හිටියත්. මම හිතනවා දැන් ඒවා අවසාන වෙමින් තියෙනවා කියන එක. දැන් ඒවනේ ඔය රාජ්‍ය ආයතන බොහෝ අකාර්යක්ෂම වීම කඩාබිඳ වැටීම් වලට හේතු වෙලා තියෙන්නේ. එතකොට අර කියන தත්ත්වය නෙමෙයි ඒක තුල තියෙන්නේ. ඊළඟට මේ සැඟවුණු සමාජ ආයතනවල සැඟවුණු කාර්යභාරයන් තේරුම් ගන්න. ඒ කියන්නේ නිලීනව තියෙන තත්ත්වයන් තේරුම් ගන්න පුළුවන් මේක තුලින්. ඒ මොකද මේ දැන් අපි ගත්තොත් මේ සමාජ ආයතන පවුල විවාහය ඥාතිත්වය අධ්‍යාපනය ආගම දැන් අපි කතා කරන්න පටන් අරන් තියෙන්නේ ඔව් උඩ කියපු එකට කාල් මාක්ස්ගේ අවදි න්‍යාය ඔව් එක් ගන්න පුළුවන් ඔය තියෙන්නේ අන්න ඒව තමයි දැන් අර අපි දැන් මම කියවනේ මේක පටන් ගන්නකොටම මේ තෙල්නි හොඳ ප්‍රශ්නයක් මේ අහන්නේ මම පටන් ගන්නකොටම කිව්වා මේකට අදාළව අපි නෝට් එකක් දීලා නැහැ හැබැයි ඔය හැම මේ දක්වා කතා කරපු හැම නෝට් එකකම මේකට අදාළ කාරණා තියෙනවා. දැන් මේ තිල්නි මේ දකින්නේ ඒ වගේ තමයි. මේකේ සමාජ චල්්‍යතාවය සමාජ පරතරය මාක්ස්ගේ අවදි න්‍යාය තුල කතා කරන්නේ ඒ වගේ තත්ත්වයක්. අන්න ඒකයි මම කියන්නේ හැමදේනම මේකත් එක්ක අර සංවාද වෙන්න. මේකත් එක්ක කතා කරන්න. එතකොට තමයි මේක ඔයාලට වඩා පහසු වෙන්නේ. දැන් සමහර වෙලාවට මේ මම හිතුවා 39ක් හෝ 37ක් හිටියා මම හිතේ. දැන් 10ක් විතර අයින් වෙලානේ තියෙන්නේ. හිතන්න ඇති මොකක්ද අප්පා මේ කියවනවා මොකක්ද ලියා ගන්න දෙන්නෙත් නැහැ. ඒ මොකද මේ අපේ නිකන් මේ සංස්කෘතියක් හැදිලා තියෙන්නේ එහෙමනේ. ලියා ගන්න දෙන්නම ඕනේ කියන එක. ලියා ගන්න දෙනවා මම. ලියා ගන්න දෙන්නේ ඒ ලියා ගන්න අවස්ථාවේ. මේ වෙලාවේ ඔයාලා මේකත් එක්ක අහන්න, කියවන්න, ලියන්න. ඒකේ ප්‍රතිඵල ඔයාලා භුක්ති විඳින්නේ ලබන අවුරුද්දේ විභාග ලියන වෙලාව. හරි. ඊළඟ එක මේ සමාජ ආයතනවල සැඟවුණු කාර්යභාරයන් තේරුම් ගන්න. ඒ කියන්නේ මේ දැන් ඔය පවුල, විවාහය, අධ්‍යාපනය, ආගම වගේ මේ වගේ ගත්තාම මේවනේ අපි සමාජ ආයතන කියලා කතා කරන්නේ. එතකොට මේ හැම ආයතනයකම මතු පිටින් ඉටු කරන කාර්යයට වැඩිය වෙනස් සැඟවුණු කාර්යභාරයක් තියෙනවා. එතකොට ඒ සැඟවුණු කාර්යභාරය බොහෝ විට අර වගේම කියන්නේ මතු පිට කාර්යභාරය වගේම සමාජයේ පවත්වාගෙන යන්න අතිශය වැදගත්. දැන් උදාහරණයක් ගත්තොත් ආගමික සංස්ථාව ගන්නකො. ආගමික සංස්ථාව කියපු ගමන්ම අපට දැනෙන්නේ ආගම කියන්නේ සමාජයේ සංවරයක් ඇති කරන පින් රැස් කරන්න. එහෙමනේ තියෙන්නේ.
ආගමික සංස්ථාව කියපු ගමන්ම එහෙම තමයි තියෙන්නේ. හැබැයි දැන් ඔය ආගම පිළිබඳව දුරුකයින් වාගේ සමාජ විද්‍යාඥයෝ පෙන්නලා දුන්න කරුණුත් එක්ක මේ කියනවා මේ සමාජ ඒකාබද්ධතාවයක් පවත්වන එක. සමාජ එකමුතුකමක් ගොඩනගන එක. ආගමේ කාර්යභාරයක්. ඒක පේන්නේ නැහැ. ඇයි දැන් හිතන්නකෝ ආගමික උත්සවයක් කේන්ද්‍ර කරගෙන එකතු වෙන මිනිස්සු අතර ඇති වෙන්නේ එකමුතුකමක්. ඒකාබද්ධතාවයක්. පන්සලට ගියාම, පල්ලියට ගියාම ඔය කියන සමාජයේ තියෙන පොදු ભેදයන් මොනවත් නැහැනේ. සියලු දෙනා බිම ඉඳගෙන බණ අහන. සියලු දෙනා බිම ඉඳගෙන බණ අහන. දැන් ඒක ඇති වෙන්නේ මේ එකමුතුකම, ඒකාබද්ධතාවය. ඊළඟට මේ ಜಾති වර්ගවාදය සුළුතර ගැටලු වල සැබෑ යථාර්ථය වටහා ගැනීම. ඒ කියන්නේ මේවා අද ලෝක පරිමාණයෙන් තියෙන තත්ත්වයක්. ಜಾතිවාදය, වර්ගවාදය වගේ මේවා. ඒක ඇත්තටම මේ අපි බැලී බැලමට පෞද්ගලික විරෝධයක් කියලා පෙනුනත් ඒක පෞද්ගලික විරෝධයක් නෙවෙයි. ඒක මේ අපේ මුල් බැසගත්ත පද්ධතියේ තියෙන ගැටලුවක්. සිස්ටම් එකේ ගැටලුවක්. සිස්ටම් එකේ ගැටලුවක්. දැන් අපි ගත්තොත් මේ ඇමරිකාවේ තියෙනවා මේ කළු ජාතිකයෝ හා පොලිස් ප්‍රචණ්ඩත්වය අතර සම්බන්ධතාවයක්. ඇත්තටම ඇමරිකාවේ ගත්තොත් මේ අධ්‍යයන වලින් පැහැදිලි වෙලා තියෙන කාරණයක් තමයි මොකක්ද මේ කළු ජාතිකෝ වැඩි වශයෙන් අත්අඩංගුවට ගන්න. ඒ කළු ජාතිකෝ වැඩි වශයෙන් අත්අඩංගුවට ගන්නේ ඔවුන් කරන අපරාධ නිසා නෙමෙයි. ඇත්තටම මේ පොලිස් පද්ධතිය තුළ මේ පද්ධතිමය වර්ගවාදයක්. ඔය සමහර වෙලාවට තියෙන මට මතක නම් දැනට අවුරුදු ගණනාවකට ඉස්සෙල්ලා කළු ජාතිකයෙකුට ඇමරිකාවේ අමානුෂික විදියට පොලිසිය පහර දීම නිසා පොලිසිය මානව හිමිකම් යනවා. මුළු ලෝකෙම කතා කරා බිම පෙරලගෙන පයින් ගහන්නේ. දැන් මේ මොකක්ද මේ තියෙන්නේ? එතකොට මේවා මේ සුළුතර ගැටලු නෙමෙයි. ඊට එහා ගිය දෙයක් තියෙනවා ඒක තුළ. ඊළඟට මේ දැන් උදාහරණයක් හැටියට ගත්තොත් ලංකාවේ තව උදාහරණයක් ගත්තොත් ලංකාවේ වතුකරේ ජනතාව. ඇත්තටම ගත්තාම ලංකාවේ වතුකරේ ජනතාවගේ පසුගාමී. වතුකරේ ජනතාව පසුගාමී. ඒ පසුගාමීත්වයක් ඇති වෙලා තියෙන්නේ ඇත්තටම මේ ඔවුන්ගේ තියෙන සංස්කෘතිකමය මන්දගාමීත්වය නිසා නෙමෙයි. ඒක යටත් විජිත යුගයේ ඉඳලම පැවැත්වගෙන ආපු ව්‍යුහාත්මක වූ අභ්‍යන්තරීකරණයක්. ඒක අපිට පැහැදිලි වෙන්නේ මේ වගේ විදිහට. දැන් දෙමළ ජනතාව ගත්තොත් උතුරු නැගෙනහිර මේ මිනිස්සු පසුගාමී නෑ. මේ මිනිස්සු පසුගාමී නෑ. හැබැයි වතුකරේ ජනතාව පසුගාමී. ඇයි? අපි අනුගමනය කරපු ක්‍රියාකාරකම් ප්‍රතිපත්ති. දැනටත් දැන් අර පෞගිය දවසක මේ මම දැක්කා මේ සමාජ මාධ්‍යවල බොහෝ සෙයින් කතා වුණා කවුද අර බදුල්ලේ වතුකරෙන් ඇවිදලා ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ඉන්නවනේ. එයා අර টয়ලට් එකකට මුල් ගල් තියන්න ගිහිල්ලා ඒක ෆොටෝ දැම්මා කියලා අපේ මිනිස්සු කොච්චර සමාජයක් හැටියට අපි කොච්චර මේවා කරන්නේ. සමාජයක් හැටියට අපි කොච්චර අවඥා සහගත බැලුවද? පාර්ලිමේන්තුවේ කොච්චර කතා කරාද? එතකොට දැන් මෙන්න මේ වගේ තත්ත්වයක්. එතකොට දැන් මම කරුණු පහක් කිව්වා. මම හිතනවා ඔක්කොම කියන්න ඕනේ නැහැ. දැන් මේ 10 වෙනි ප්‍රශ්නේ බලන්න 10 වෙනි කාරණේ බලන්න 10 වෙනි කාරණේ මොකද මටත් කම්මැලි හිතෙනවා එක එක්කෙනා යනවා මේකේ
පරිසර අර්බුද සහ මානව හැසිරීම මත යථාර්ථය නිරූපණය. පරිසර හැසිරීම හා පරිසර අර්බුදයි මානව හැසිරීම අතර තියෙන යථාර්ථය සම්බන්ධතාවය මොකක්ද කියලා. දැන් අපි කිව්වොත් මේ දැන් දේශගුණික විපර්යාසයක් ගන්නකො. දේශගුණික විපර්යාසයක් ගත්තාම උදේ ඒක ස්වභාව ධර්මයේ වෙනස් වීමක් හැටියට තමයි අපි දකින්නේ. හැබැයි අපිට පැහැදිලි කරන්න පුළුවන් මේ දේශගුණික විපර්යාසයක් කියලා කියන්නේ ඇත්තටම මේ ස්වභාව ධර්මයේ කෝපයක් හරි ස්වභාව ධර්මයේ වෙනස් වීමක් හරි විතරක් නෙවෙයි සමාජාර්ථික ක්‍රමයේ ප්‍රතිඵලයක් කියන එක. උදාහරණයක් හැටියට ගත්තොත් පරිසර දූෂණය කියන උදාහරණය ගන්න. පරිසර දූෂණය. දැන් ඇත්තටම මේ වෙනකොට පැහැදිලි වෙලා තියෙන කාරණයක් තමයි දැන් ඕක ඇමරිකාවේ අධ්‍යයන වලින් පැහැදිලි කරලා තියෙනවා. ඇමරිකාව ජාත්‍යන්තරයේ පැත්තෙන් ගත්තා. ලංකාව පැත්තටත් මේක අදාළයි. මේ ගත්තොත් එහෙම මේ විස සහිත අපද්‍රව්‍ය. ඒ කියන්නේ අපි කියන්නේ මේ අද අපද්‍රව්‍ය බැහැර කරන ස්ථාන වැඩිපුරම පිහිටලා තියෙන්නේ අර අඩු ආදායම්ලාභී පුජ්‍යලෝ ඉන්න ප්‍රදේශවල. දැන් ඇමරිකාවේ ගත්තොත් අඩු ආදායම්ලාභී පුජ්‍යලෝ ඉන්න ප්‍රදේශයි කළු ජාතිකයෝ ඉන්න ප්‍රදේශයි. වල තමයි වැඩිපුරම ඒවා පිහිටලා තියෙන්නේ. එතකොට දැන් ලංකාවේ ගත්තොත් පරිසර දූෂණයන් වැඩියෙන්ම කරන පුජ්‍යලයෝ ඉන්නේ අඩු ආදායම්ලාභ. ඔය කැලෑ කපන, ගස් කපන, ඊළඟට ඔය පස් කපන අපේ දේශපාලකයෝ සම්බන්ධයි මේ මෑත කාලවක වන්නේ පස් කපන. ඒ වගේ මේ බොහෝ තැන්වල ගත්තොත් පැහැදිලි වෙන එක තමයි අඩු ආදායම්ලාභී පුජ්‍යලයෝ තමයි මේ තුල වැඩි වශයෙන් දකින්න. ඔවුන් ඉන්න ප්‍රදේශවල. ඒතකොට මේක නිකන් මේ පරිසරයේ විතරක්ම එකක් නෙවෙයි අපේ මැදිහත් වීම ඒකට තියෙනවා. කියන එක මේක පැහැදිලි වෙන්නේ. ඒ මිනිස්සු බොහෝ දුරට ජීවනෝපාය කරගෙන තියෙන ගස් කපන එක, පස් කපන එක, වැලි ගොඩ දාන එක. දැන් මම දකිනවා මේ මගේ ගේ තියෙන්නේ කැලණි ගඟත් එක්කලා වත්ත කෙරවල කැලණි ගඟේ රාත් 3ට විතරක් මිනිස්සු වැලි ගොඩ දානවා. උදේ 6 විතර වෙනකොට වැලි ගොඩ දාලා යනවා. හොරෙන්. එතකොට දැන් ඒක තමයි මේ පරිසර දූෂණය ඇති කරන තත්ත්වය. එතකොට ඒවා ඇත්තටම මේ අපිට තේරුම් ගන්න වෙන්නේ මේ වගේ පුළුල් තැනකින්. දැන් මම කරුණු 6ක් 7ක් විතර කිව්වා. ඒ ඇති ප්‍රමාණවත්. එතකොට දැන් අවසාන වශයෙන් අපි කියන්න ඕනේ මොකක්ද? සමාජ විද්‍යාත්මක පරිකල්පනය කියන්නේ කාචයක්. දැන් අපිට යමක් වැඩි වශයෙන් හොඳට පේන්න තියෙන එකක් නේ කාචයක් කියන්නේ. එතකොට මේක කාචයක්. එහෙමනම් සමාජ යථාර්ථය ගවේෂණය කරගන්න මේ කාචය අතිශය වැදගත්. සමාජ විද්‍යාත්මක පරිකල්පනය ඉතාම වැදගත්. ඒ මොකද අපිට සාමාන්‍ය ඇහැකට වඩා පුළුල් විදිහට සාමාන්‍ය මිනිස්සු දකින්නට වැඩිය වෙනස් විදිහකට දකින්න පුළුවන්කම තියෙන්නේ සමාජ විද්‍යාත්මක පරිකල්පන. එහෙම දැක්කොත් විතරයි ඊටාම නිවැරදිව අපිට පුළුවන්කම තියෙන්නේ සමාජ යථාර්ථය අවබෝධ කරගන්න. ඒ මොකද මේ මතු පිට තියෙන සමාජ තත්වයන්ට සමාජ ක්‍රමයන්ට අවස්ථාවන්ට වැඩිය
සුවිශේෂිත වෙනසක් සුවිශේෂිත ක්‍රියාකාරකම් මේකේ අභ්‍යන්තරේ දකින්න තියෙනවා කියලා අවසන් මම හිතනවා දැන් ඔය ටික ප්‍රමාණවත් මං කිව්වා මේකට ඔයාලට දිනයක් එතකොට මේක තව පාරක් බලන්න බලලා මන් දීලා තියෙන නෝට් කියවන්න ඒවැ ඔයාට ඔය මං කිව්වට වැඩිය උදාහරණ ඕන තරම් ඔයාලට ගන්න තියෙනවා අරගෙන ලොකු ප්‍රමාණයක් ලියන්න ඕනේ නැහැ ඒ කියන්නේ විශාල පිටු 4-5 පුළුවන් නම් ඒක ලියන්න මම එපා කියලා නෙමෙයි කියන්නේ එහෙම විශාල ප්‍රමාණයක් ලියන්න ඕනේ නැහැ සාමාන්‍යයෙන් A4 කොළ දෙකක් උත්තරේ ලියන්න ඒ ප්‍රමාණවත් මට අවශ්‍ය ඔයාලා මේකට හුරු වෙන්න විතරයි මට අවශ්‍ය. හැබැයි මම ඔයාලා ලියන ඒවා සියලු තොරතුරු තියාගන්නවා ලකුණු තියාගන්නවා ඒ මොකද ඔයාලගේ කොහොමද අර ඉදිරියට ඇදීගෙන යන්නේ කියන එක බලන්න. හොඳයි ඔයාලට මේ සම්බන්ධයෙන් මොනවා හරි මං කියපු ඒවා ගැන හෝ අලුත් දෙයක් මොනවා හරි අහන්න දෙයක් තියෙනවා නම් ඒකට අවස්ථාව තියෙනවා මට විනාඩි 5ක් දෙන්න පුළුවන් එහෙම නැත්නම් අපිට ඉවර කරන්න පුළුවන් ඔව් කියන්න කලින් අපි ඔප්පේ උත්තරවල අර අඩුපාඩු අපිට කියලා දෙනවද? ඔව් ඔයාලා ලියන ඒවා දැන් මම එකක් ලියලා තියෙනවානේ ඇත්තටම දැන් මම ඒකේ බලනවා ඒ ටික බලලා ඔය හැපෑලේ ඔයාලා යොපු ඒවා මම පර්සනලි ලියනවා ඒවා අඩුපාඩු මොනවද මේක මෙහෙම වෙන්න ඕනේ කියන එක ලියනවා පොදුවේ පන්තියේ මම කියනවා ෆිසිකල් එකේ මම පන්තියේ පොදුවේ කියනවා මේ අඩුපාඩු දැක්ක මම එදා මෙදා තුර ඒක කරලා තියෙනවා එතකොට ඕක දෙකක් තුනක් ලියනකොට ඔය අඩුපාඩු සම්පූර්ණ කරගන්න පුළුවන් හරි මං හිතන්නේ කාටවත් ගැටලු නැහැ එහෙමනම් අපි අවසන් කරමු සියලු දෙනාටම සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා හොඳින් වැඩ කරලා මේකට උත්තරේ දීලා මේකටත් එවන්න අපි බලමු අපි 3ක් 4ක් ලියලා අපි බලමු ඔයාලගේ කොහොමද ඒකේ ඉම්ප්‍රූව් එක කොහොමද කියලා බලලා ඒකේ තව වෙන මැදිහත් වීමක් කරන්න ඕන නම් එතනින් පස්සේ ආපහු කරමු එහෙනම් නැවත තවක් සියලු දෙනාටම සුබ රාත්‍රියක් good night Good night, sir. Good night, sir. Good night, sir.